හිතන්න බලන්න ලොකු හීනයක් දැකලා ඒ වෙනුවෙන්ම තමන්ගේ මුළු ජීවිතේම කැත කරන්න පුළුවන්ද? අද අපි කතා කරන්න යන්නේ ඔන්න ඒ වගේ කතාවක් ගැන. තමන්ගේ ගමටම ආලෝකයක් වෙන්න හීන දැකපු ඒ වෙනුවෙන් නොසැලී සටන් කරපු තරුණයෙක් ගැන. ඇත්තටම හිතට වදින කතාවක්. ඒත් මේ කතාවට කිමි දෙන්න කලින් පොඩ්ඩක් හිතන්න. අපි හැමෝම අපේම අහගන්න ඕන ප්‍රශ්නයක් තියෙනවා. නිකම්ම හීනයක් දකින්න එක විතරක් ජයග්‍රහණයට ඇති වෙයිද? නැත්නම් ඒ හීනයයි ඇත්ත ලෝකයේ අතර තියෙන අයිසේ ලොකු පරතරයක් පියවන්න ඊට වඩා දෙයක් ඕනිද? හොඳයි එහෙනම් අපි කතාව පටන් ගමු. අපේ කතාවේ වීරයා තමයි දසුන්. එයා ජීවත් වෙන්නේ වටේටව කඳු තියෙන ලෝකෙන් හුදකලා වුණු හරිම දුෂ්කර ගමක. ඒ දන්නවද? එයාගේ හිතේ තිබුණු සිහිනය අර කඳු වලටත් වඩා ගොඩක් උසයි, ඒ වගේම උතුම්. මෙන්න මේකයි දසුන්ව විශේෂ කරන්නේ. එයාගේ හීනය තමන් ගැන විතරක්ම නෙමෙයි. එයාට ඕන උනේ ඉංජිනේරුවෙක් වෙලා තමන්ගේ ගමේ මිනිස්සුන්ට රැට එළියක් දෙන්න, උගුර තෙමා ගන්න පිරිසිදු වතුර ටිකක් දෙන්න. ඒ කියන්නේ එයාගේ අරමුණ තිබුණේ මුළු ගමක් වෙනුවෙන්මයි. හැබැයි ඉතින් මේ ලොකු හීනට යන පාර මල් අතුරලා තිබුණේ නැහැ. එයාගේ ගම වටේට තිබුණු කඳු වගේම එයාගේ ඉස්සරහත් තිබුණේ බාධක වලින්ම පිරුණු ලොකු කන්දක්. යථාර්ථයේ හීනයට වඩා ගොඩක් වෙනස්. හිතලා බලන්නකෝ. ඉස්කෝලේ විද්‍යාව උගන්වන්න ගුරුවරුනේ අලුත් පොතක් ගන්න අතේ සතයක් නේ නගරේ ටියුෂන් ගැන හිතන්නවත් බෑ. ඒත් මේ හැම දෙයකටම වඩා හිතට රිදෙන දේ තමයි තමන්ගේම යාළුවොත් මේක පිස්සු වැඩක් කියලා හිතපු එක. මේ තියන්නේ එයාගේම ලේනායෙක් එයාගේ මාමා කියපු දෙයක්. දසුන් ඔය සිහින දකින්න එපා. අපිට නගරේ මිනිස්සුන් වගේ වෙන්න බෑ. තමන්ගේම කෙනෙක්ගෙන් මෙහෙම දෙයක් ඇහෙනකොට හිතට දැනෙන වේදනාව කොහොමද? ඒත් දසුන්ගේ අධිෂ්ඨානය ඒ වචනවලට වඩා ශක්තිමත් වුණා. ඔන්න ඔතනදි තමයි දසුන්ගේ කතාවේ වැදගත්ම කොටස පටන් ගන්නෙ. පිටින් යන බාධකවලට වඩා එයාගේ හිත ඇතුළේ තිබුණු ඒ හයිය කොච්චර බලවත්ද කියලා අපිට පේනවා. ඉතින් මොකක්ද මේ උත්සාහය කියන්නේ? සරලවම කිව්වොත් බාධක ඉස්සරහ දන නොනමන කොච්චර අමාරු වුණත් ඉස්සරහටම යන්න තියෙන නොසැලෙන ආශාව. දසුන්ගේ එකම ආයුධය වුණේ අන්න ඒ උත්සාහය. ඉතින් එයා මොකද කළේ? අලුත් පොත්වලට සල්ලි නැති තැන එයා යාළුවන්ගේ පරණ නෝට්ස් එකතු කළා, පුස්තකාලයේ දූවිලි බැඳුණු පොත් කියවුවා, අනිත් හැමෝම නිදාගන්නකොට දසුන් ඊටිපන්දම් මිලියන් පැය ගණන් පාඩම් කළා. ගානක් හිර වුණාම උදව්වක් ඉල්ල ගන්න 70ම ගණන් පයින් ගිහින් විශ්‍රාමික ගුරුවරයෙක්ව හම්බ වුණා. මේක නිකම්ම කැපවීමක් නෙවෙයි. මේක හරියට තපසක් වගේ. මෙන්න මෙතනදි තමයි කතාවේ හැරවුම් ලක්ෂය එන්නේ. අර විශ්‍රාමික ගුරුවරයා දසුන්ගේ මේ නොනවතින උත්සාහය දැකලා කොච්චර පැහැදුනාද කියනවා නම් එයාට නොමිලේම උගන්වන්න එකඟ වුණා. අවුරුදු ගානක කැපකිරීම වලින් පස්සේ විභාග ප්‍රතිඵල ආවා. ගමේ හැමෝම හිතුවේ එයා කොහොම හරි යන්තම් පාස් වෙයි කියලා. ඒත් ඇත්තටම උනේ කවුරුත් හීනෙන්වත් නොහිතපු දෙයක්. දසුන් අර කඳුකර ගමේ කොල්ලා මුළු දිවයිනෙන්ම ඉහළම ලකුණු ගත්ත ළමයි අතරට ඇවිත් තිබුණා. කාටවත් තමන්ගේ ඇස් අදහා ගන්න බැරි වුණා. දැන් අපි එන්නේ කතාවේ හොඳම හරියට. දසුන්ගේ අවුරුදු ගානක මහන්සියේ අවසන් ප්‍රතිඵලය ලැබුණු ඒ මොහොතට. ඒ ජයග්‍රහණය එයා නැවතුනේ නෑ. එයා විශ්වවිද්‍යාලයට ගියා, ඉංජිනේරු විද්‍යාව හැදෑරුවා, උපාධිය ලබා ගත්තා. ඉංජිනේරුවෙක් විදිහට එයාට නගරේ ඕනතරම් අවස්ථා තිබුණා. ඒත් එයා ආපහු ආවේ Taman පොරොන්දු වුණ තැනට. එයාගේ පළවෙනිම ව්‍යාපෘතිය වුණේ එයාගේම ගම. මේ වෙනස දිහා බලන්න. එක පැත්තකින් අඳුරේ ගිලුණු වතුර නැතුව වේලිච්ච ගමක්. අනිත් පැත්තෙන් දසුන්ගේ සිහිනය සැබෑ වුණාට පස්සේ විදුලි බුබුලු වලින් මුළු ගමම එළිය වෙලා කරාම වලින් පිරිසිදු වතුර ගලාගෙන එනවා. මේ තමයි එක හීනකට මුළු ගමකම ජීවිත වෙනස් කරන්න පුළුවන් කෙනෙකුට හොඳම උදාහරණය. මුළු ගමටම එළියක් දීලා පිරිසිදු වතුර ලබා දුන්නට පස්සේ දසුන්ට එයාගේ ජීවිතේ කවදාවත් නොලැබුණු නියම සතුටක් දැනුණා. ඒ තමයි Tamanගේ හීනෙන් අනිත් අයට සේවය කිරීමේ සතුට. ඉතින් මේ පුදුමාකාර කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම මොකක්ද? මුළු කතාවෙම අපිට ගන්න තියෙන වටිනාම පාඩම තමයි මේ. කිසිම බාධකයක් අපේ හීනවලට වඩා ලොකු වෙන්න බෑ. ගුරුවරු නැතිකම, සල්ලි නැතිකම, අනිත් අයගේ කතා මේ කිසිම දෙයක් දසුන්ගේ හීනට වඩා ලොකුුනේ නෑ. එහෙනම් මේ ජයග්‍රහණයේ රහස්‍ය අතුරු 3 මතක තියාගමු. පළවෙනි එක උත්සාහය. දසුන් ඉටිපන්දම් එළියෙන් පාඩම් කරපු එක. දෙවෙනි එක නොපසුබටකම. මාමා අපහාස කරද්දිත් ගමන නතර නොකරපු එක. සහ තුන්වෙනි එක විශ්වාසය. ඒ කියන්නේ Tamante තමන්ගේ ගම වෙනස් කරන්න පුළුවන් කියලා මුළු හිතින්ම විශ්වාස කරපු එක. ඉතින් අවසානයේ මේ ප්‍රශ්නේ අපි අපේම අහගමු. දසුන් නම් තමන්ගේ සිහිනය වෙනුවෙන් සූදානම් වෙයිද? ඇත්තටම කෙනෙක් තමන්ගේ හීනයක් වෙනුවෙන් කොයිතරම් දුරක් යන්න, කොයිතරම් කැප වෙන්න සූදානම්ද කියන එක තීරණය වෙන්නේ ඒ හීනය ඒ කෙනාට කොයිතරම් වටිනවද කියන එක මතමයි.